ඔය අපෝ මේ ඉදිච්ච ගස් ලැබු ගෙඩිය. මම මේ ගෙදරින් උදේ යනකොට තිබුණ ගස් ලැබු ගෙඩිය. යකෝ දවල් එනකොට නෑනේ. මේක මහා පුදුම වැඩක්. මැනිකේ මැනිකේ මොකද? කො මේ ගහේ තිබුණ ගස් ලැබු ගෙඩිය? මන් දන්නේ කොහොමද? කාක්කෙක් කණ්ඩ ඇති. කාක්කෙක්? ගස් ලැබු ගෙඩියම කඩාගෙන කන කාක්කෝ ඉන්නවද? හොඳයි කෑම කියමුකෝ. අඩු මාසේ නැට්ටවත් තියලා යන්න බෑ. ඒක ඉතින් අහන්න ඕන කාක්කගෙන්. කාක්කගෙන්? මගේ බඩ වේලමනට මං කණ්ඩ හිතාගෙන හිටපු ගස් ලැබු ගෙඩිය. මට තේරෙනවා මෙතනට කවුරු හරි එකෙක් ආව කේලමක් කියන්න. කේලම කියන්න ආපු එක කේලමත් කියලා ගස් ලැබු ගෙඩියත් කඩාගෙන ගියා. උඹ කියනවා කාක්කෙක් කියලා. යකෝ උදේ යස අගේට එළියට යනකොට තිබුණු ගස් ලැබු ගෙඩිය. උඹ කියන්නේ බහිර වැගෙනිච්චද? ඔව්. බහිර වැගෙනිච්ච තමයි. යකෝ මම හිටවපු ගහේ ගස් ලැබු මට කන්න නැත්තම් මගෙන් වැඩක් තියනවද? පොඩ්ඩක් හිටපන්. කපන්න දාවේ? කපන්න තමයි. කපන්න තමයි යා. පොඩ්ඩක් හිටපන්. කපන්න යාවේ. කපන්න. කපන්න තමයි. කපනවා. කපපන්. කපුවා නේද? කපුවා. කපනවා. කපන්න. හොඳට විතරයි කපන්න පුළුවන්. ඔයත් කපනවා. අදන්න. කපුවා යකෝ. පොඩි මහත්තයයි මැනිකේ සමුදානයක් වගේ. ඔව්. ගස් ලැබු ගසුවේ කේල් ගසුවේ කපනවා. අපරාධ සෝක් ගස් ලැබු ගහ. ගස් ලැබු ගනම් සෝක් තමයි. ඒ වුණාට අද උදේ ගෙදරෙන් එළියට යනකොට තිබුණු ගස් ලැබු ගෙඩිය දවල් එනකොට නැහැ. ආපුවම කියනවා බහිර වැගෙනිච්චා කියලා. කවුද කිව්වේ බහිර වැගෙනිච්චයි කියලා? අයි මැනිකේ කිව්වේ. අනේ මං ගෙනිච්චා තමයි. ඒත් මං හොරෙන් ගෙනිච්චේ නෑ. ඔව් මැනිකට කියලායි ගෙනිච්චේ. මැනිකට කියලායි ගෙනිච්චේ? මැනිකට කියලායි ගස් ලැබු ගෙඩිය කඩාගත්තේ. පුළුවන් නම් තියලා අග්ගිස්සවන්න. ඒ කියන්නේ උඹ අද උදේ මේ පැත්තේ ආවා. ඇවිල්ලා මැනිකෙත් එක්ක කතා කරා. කතා කළා. කතා කළා ගමේ මිනිස්සු මට කිව්වා කට කතා ඔක්කොම උඹ මැනිකට කිව්වා. මැනිකට කිව්වා. නෑ. මම මේ පොඩි මහත්තයා ගැනවත් සාද්‍රිස්ගේ පවුල ගැනවත් කිසිම දෙයක් කිව්වේ නෑ. සාද්‍රිස්ගේ පවුල? සාද්‍රිස්ගේ පවුල මොකටද මෙතෙන්ට ආවේ? නෑ. මම කිව්වේ පොඩි මහත්තයා කඩේට ගියාම සුමනක්ක තේක හදලා දෙන කතාව විතරයි. වෙන කිසිම දෙයක් කිව්වේ නෑ. වෙන කිසිම දෙයක් කිව්වේ නෑ. ඔබ මොකුත්ම කිව්වේ නෑ. උඹ තමයි මෙතෙන්ට ඇවිල්ලා මං ගැන කේලම් කියලා මැනිකගේ ඔළුව අවුල් කරලා මගේ ගස් ලැබු ගෙඩිය කාපු බහිරවයා ඉද්ද පියතට